විශ්වාසයත් අවිශ්වාසයත් අතර සිදු කළ නිර්මාණයක වෑයමකි. පිටිසර ගමකට මිනිහක් ගෙනියන්න සියදෝරිස්ට බාර වෙලා තිබුණේ. මල් ශාලාවෙන් මිනිහ පටව ගන්නකොටත් හොඳටම රෑ වෙලා තිබුණේ. මිනිහක් තියාගෙන වාහනේ එහෙට මෙහෙට යන එක සියදෝරිස්ට අරුමයක් නොවුනට අද වාහනයට නගිද්දී සියදෝරිස්ට මොකද්දෝ මුස්පේන්තු හැඟීමක් ඇති වුණා. සමහර විට එදා දවසේ තිබුණු වැහි අඳුර නිසා වෙන්නේ නැති කියලා සියදෝරිස්ට හිතුණා. ගානක් වාහනේ එලෝපු සියදෝරිස් රෑ 11යි කාල වගේ වෙද්දී පොළොන්නරුවට ආවා. රෑ වෙනකොට අලි පාරට බහින නිසා සියදෝරිස් වාහනේ වේගයෙන් වගේම පාර දෙපැත්ත ගැන විමසිල්ලෙන් ඉන්නේ. පිටිපස්සේ තියලා තියෙන මිනිහෙන් එන එම්බාම් ගඳ වගේම වාහනෙන් එන සද්දෙ හරිම මුස්පීන්ත හැඟීමක් ඇති කරා. සියදෝරිස් වාහනේ ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හරවලා ඉදිරියට යන්න පටන් ගත්තා. මල් ශාලාවෙන් කියපු විදියට සියදෝරිස්ට මේ පාරේ තව හැතැම්ම 10ක් විතර යන්න තිබුණා. පාරක් කිව්වට ඒ පාරේ හරියට වාහනයකට ගමන් කරන්න පුළුවන්කමක් තිබ්බ පාරක් නෙමෙයි. දෙපැත්තෙම රබර් යායවල්. හරිම මුස්පේන්ත පාරක්. ඉතින් සියදෝරිස්ට මේ ලොකු ගානක් තිබුණා. කොහොම රබර් යස්තින් ටික පස්සේ පාට වාහනේ නතර වුණා. මේ වෙලාවේ තමයි සියදෝරිස්ට මල් ශාලාවේ මුදලාලියෝ මතක් වුණේ. වාහනේ සර්විස් එකට දාන්න කියද්දි කිසිම ගාණක් ගන්නේ නැතුව සර්විස් කරේ නැතුව මට මේ ගමන යන්න කිව්වා. මම රෑ ගමන් යන නිසාමයි මුදලාලිට කිව්වේ වාහනේ සර්විස් එකට දාන්න කියලා. මේකත් දැන් මගේ හිටියට පස්සේ මම මේකත් හදාගන්න. සියදෝරිස් තමන්ටම තනියම මුණගෙන වාහනේ එළියට බැස්සා. ඉතින් සියදෝරිස් ටෝච් එක ගහලා බොනට් එකත් ඇරලා බැලුවා මේ ලෙඩේ හොයාගන්න. ඒත් සියදෝරිස්ට මේ ලෙඩේ හොයාගන්න බැරි වුණා. වාහනේ ස්ටාර්ට් වෙන්නෙම නැහැ. කරන්න දෙයක් නැතිම හින්දා පාරේ කවුරුවත් එයිද කියලාවත් සියදෝරිස් වටපිට බල බල හිටියේ. වැඩි වෙලාවක් ගියේ නැහැ. කොහමරි රබර්වත් එහා කෙළවරින් පාරේ පොඩි ලයිට් එළියක් ගහගෙන කවුදෝ මිනිස්සෙක් එනවා දැක්කා. සියදෝරිස්ට හිතුණා ඒ මිනිස්සයාත් කතා කරගෙන වාහනේ තල්ලුවක් දාගත්තා නම් ස්ටාර්ට් කරගන්න තිබුණා කියලා. ඒ මිනිස්සයා පාර දිගේ දිගටම වාහනේ ළඟට එනකොට සියදෝරිස් දැක්කා සුදු පාට කමිසෙකේ කළු පාට කලිසමකුයි ඇඳගත්ත කඩවසම් තරුණියෙක්. හරිම මලානික පෙනුමක් තමයි මේ මිනිස්සයාට තිබ්බේ. වෙලාවේ හැටියට සියදෝරිස්ට ඕවගෙන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද ලොකු නැහැ. වාහනේ නතර වුණාද? තරුණයා මේ විදියට සියදෝරිස්ගෙන් ඇහුවා. ඔව් මහත්තයෝ. කොළඹ ඉඳලා ආවේ. මේ බඩ කඩਿੱත්තුව හරියට මේ කැලේ මැදම කරනවානේ. උදව්වට කාටවත් කතා කරගන්නවත් කිසිම කෙනෙක් නැහැ. මම මේ නවත්තගෙන බලාගෙන හිටියේ කවුරු හරි එයි කියලා. වෙලාවට තමයි මහත්තයා ආවේ. එහෙමද? ඉන්න බලන්න. මම වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන්ද කියලා. එහෙම කියපු තරුණයා වාහනේ ඩ්‍රයිවර් සීට් එකට ඇත්තෙන් දොර අරගෙන වාහනේට නැග්ගා. සියදෝරිස් පුදුම කරමින් එකපාරින්ම වාහනේ ස්ටාර්ට් කරනවා. ඒක කිසිම වැඩක් තිබුණේ නැති විදියට. මේක කොහොමද ස්ටාර්ට් වුනේ? මෙච්චර වෙලා මම දඟලලා මේක ස්ටාර්ට් වුනේ නෑනේ. දැන් එකපාරින්ම වැදුනා. සියදෝරිස් තමන්ටම කියාගත්තා. මහත්තයෝ මෙච්චර දඟලලත් මම මේක ස්ටාර්ට් කරන්න හැදුවා ස්ටාර්ට් වුනේ. දැන් කොහොමද එකපාරටම ස්ටාර්ට් වුනේ? සියදෝරිස් සල්ම කුතුහලයකින් හිනාවත් මේ තරුණයා කිසිම දෙයකට උත්තර දෙන්නේ නැහැ. මහත්තයත් මේ පැත්තටම යන්නේ. යමු මාත් එක්ක. ඒත් මහත්තයා ඉස්සරහා ඉඳගෙන නේද ආවේ. දැන් ආයේ පැත්තට යන්නේ.
මම අර ඈත පංගුවෙන් හැරිලා යනවා. ඒත් මම දැක්කා වාහනයක් ස්ටාර්ට් කරන්න හදනවා. සද්දෙට තමයි මම මෙතෙන්ට ආවේ බලන්න. ඒ පැත්තට යන එකේ මහත්තයා එහෙනම් මාවත් දාගෙන මෙයා. කොහෙටද මේ බොඩිය කරන් යන්නේ? නෝක මහත්තයෝ මෙන්න මේ පාරේ ඇතැම්ම 10ක් විතර යන්න ඕනේ. හරියටම මම දන්නෙත් නෑ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඒකට කමක් නෑ මහත්තයෝ. ඔය පිටිපස්සේ තියෙන මිනිහ ගැන හිතන්න ඕනේ නෑ. ඔය එහා පැත්තෙන් නගින්නකෝ. කොහොමත් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට වැඩිය මැරිච්ච මිනිස්සු විශ්වාසයි. සියදෝරිස් එහෙම කියද්දී තරුණයා අමුතු විදියට හිනා වුණා. මේ තරුණයා වැඩිපුර කතාවට අකමැති කෙනෙක් බව සියදෝරිස්ට වැටහුණා. මෙම තරුණයාගේ නම මහේෂ් බවත්. ඔහු මේ ගමේම ජීවත් වෙන තරුණයෙක් බවත් කොළඹ රැකියාවක් කරන බවත් විතරයි තරුණයා සියදෝරිස්ට පැවසුවේ. ගම්මානයේ පින්නදොරට ආව විතරයි තරුණයා වාහනේ නවත්තන්න කියලා සියදෝරිස්ට කිව්වා. ලොකුත් නැහැ මම මෙතනින් බහිනවා. ආන්න අර පාරේ තමයි අපේ ගෙදරට යන්නේ. මහත්තයා කනත්තකට යන පාරක් නේ. ඔතනින් යන එක මට ළඟයි මහත්තයා. ඔය පැත්තෙන් ගියොත් මට වටයක්. ඒක නිසා මෙතනින් මේ කනත්ත මැදින් දාගෙන ගියාම මට ගෙදරට යන එක ළඟයි. තරුණයා සියදෝරිස්ට එහෙම කියලා වාහනෙන් බැලලා ඒ පාරේ යන්න ගියා. කොහොම හරි තරුණයා ඇතුලින් දාලා ඉවර වෙලා සියදෝරිස් ආයි යන්න පිටත් වුණා. කොහොම හරි සියදෝරිස් මල ගෙදර හොයාගෙන මල ගෙදරට ගියා. මල ගෙදර ඉඳපු මිනිස්සු එකතු වෙලා මිනි පෙට්ටියයි සියදෝරිස්ගේ වාහනේ තිබිච්ච අනිත් බඩු ටිකයි බාලා ගේ ඇතුළට අරන් ගියා. ඉතින් සියදෝරිස් මේ ටික ඔක්කොම බෑවට පස්සේ මහන්සි නිසා එළියේ හට්ටයක ගහලා තිබ්බ පුටුවක වාඩි වෙලා බුලත් විඩක් කන්න පටන් ගත්තා. සියදෝරිස් පුවක් ගෙඩියක් කපනක මං කල්පනා කරේ වාහනේ නතර වෙච්ච වෙලාවේ හම්බෙන් වගේ තරුණයෙක් ඇවිල්ලා වාහනේ ස්ටාර්ට් කරලා දෙලි වෙරලා අතරමකින් බැහැලා කනත්තක් පාර දිගේ ගියපු හැටි. සියදෝරිස්ට හරි කුතුහලයක් වුණා ඒක. ඇත්තටම කවුද ඒ පාරේ එනතෙක් මානක ගයක්වත් තිබ්බේ නැහැ. ලාවට සොහොන් 2-3ක් විතරයි මම දැක්කේ. සමහර විට ඒ පාරෙන් ගියාම තරුණයෙක් ඔය විදියට ෂෝට් කට් එකක් වෙන්නේ නැති කියලා සියදෝරිස් හිතුවා. මහත්තයෝ ඔය කපපුවක් ඇතිනේ. මන් දැක්කේ නෑනේ. කොළඹ ඉඳලා මෙහෙට වාහනේ පැදගෙන ඇවිල්ලා මහන්සිත් ඇති නේද? පිටක් කන්න කලින් තේ එකක් බොමුද? ඒක හොඳයි. මහත්තයෝ මේ ගමේ මහේෂ් කියලා හොඳ තරුණයෙක් ඉන්නවද ලස්සන? අනේ ඔව් මහත්තයෝ. මේ ගමේ මහේෂ් කියලා හිටියේ එකම කොළු ගැටේ. හරිම හොඳයි. හොඳ ගුණ යහපත් කොල්ලා. ඒක ඔය පෙරීද කොළඹ ගිහිල්ලා කෝච්චියට හැප්පිලා තමයි මහත්තයෝ මේ වෙන්නේ යුනේ. බලන්නකො මහත්තයෝ ඉතින් වෙච්ච දේ. පවුලට හිටපු එකම කොල්ලා. ඒකනේ මේ මහත්තයෝ. මහත්තයා කොහොමද මේ පෙට්ටිය ඇතුලේ තියෙන මිනිහේ නම දන්නේ? එහෙම කියද්දී සියදෝරිස්ගේ ශ්‍රී ලංකාර වෙලා සියදෝරිස් පුටුවත් එක්කම ඇදගෙන වැටුණා.